අයිබෝන් ඔයාලා හැමෝටම SNTV YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ channel එක හරහා කලින් වීඩියෝ එකේදී කතා කරා international relations වල ඉතිහාසය කොහොමද සිද්ධ වුනේ කියලා. අද අපි බලන්න යන්නේ international relations වල තවත් වැදගත් concept එකක්. ඒ තමයි who are the main actors in international relations. සරලවම කිව්වොත් international relations වල main actors ලා කවුද කියලා තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් මේ topic එක හරහා අපි ලෝක දේශපාලනය තීරණය කරන්නේ කවුද? ලෝකයට බලපෑම් කරන්නේ කවුද? ග්ලෝබල් ඉෂුස් වලට සම්බන්ධ වෙන්නේ කවුද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දෙයකටම කලින් අපි ඇක්ටර්ස් කියන වචනේ කවුද කියලා තේරුම් ගමු. සාමාන්‍යයෙන් අපි ඇක්ටර් කෙනෙක් කියලා කියන්නේ චිත්‍රපටයක එහෙම නැත්නම් කතාවක චරිතයක්. හැබැයි අපි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ඇක්ටර්ස් කියලා කියන්නේ ඒ අදහසට නෙමෙයි. ඇත්තටම කිව්වොත් IR වල අපි ඇක්ටර්ස් විදිහට හඳුන්වන්නේ ඉන්ටර්නැෂනල් සිස්ටම් එක ඇතුලේ ක්‍රියා කරන එහෙම නැත්නම් තීරණ ගන්න එහෙම නැත්නම් බලපෑම් කරන ඕනෑම එන්ටිටි එකක්. ඒ කියන්නේ ඒකට අදාළ වෙන්න පුළුවන් ඕගනයිසේෂන් එකක්, එහෙම නැත්නම් යම්කිසි ගෲප් එකක්, එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක්, මේ වගේ දේවල් තමයි අපි ඇක්ටර්ස්ලා කියලා ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල හඳුන්වන්නේ. ඉතින් මේ නිසා අපි මෙයාලට ග්ලෝබල් පොලිටික්ස් වල ප්ලේයර්ස්ලා කියලා කියනවා. ඒ වගේම මේගොල්ලෝ තමයි වර්ල්ඩ් පොලිටික්ස් ෂේප් කරන්නේ. මේ විදිහට අපිට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල මේන් ප්ලේයර්ස්ලා 5 දෙනෙක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ස්ටේට්ස්, දෙවෙනි එක තමයි ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස්, තුන්වෙනි එක තමයි non governmental organizations, හතරවෙනි එක මල්ටිනේෂනල් කෝපරේෂන්ස්, පස්වෙනි එක ඉන්ඩිවිජුවල්ස්. ඉතින් අපි මේ 5 දෙනා ගැන වෙන වෙනම කතා කරමු. පළවෙනි එක විදිහට ස්ටේට්ස් ගැන අපි කතා කරමු. ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ප්‍රධානම ඇක්ටර් එක තමයි ස්ටේට්ස්. එහෙම නැත්නම් රාජ්‍යයන්. තවත් සරලව කිව්වොත් රටවල්. ඉතින් ඇත්තටම ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් සබ්ජෙක්ට් එක ගොඩක් දුරට හැදිලා තියෙන ස්ටේට්ස් අතර ඇති රිලේෂන්ස් සම්බන්ධව. අපි ස්ටේට් එකක් කියලා කියන්නේ ඩිෆයින් ටෙරිටරි එකක් තියෙන. ඒ කියන්නේ එයාලට නිශ්චිත භූමියක් තියෙනවා. ඒ වගේම පොපියුලේෂන් එකක් තියෙනවා. ගවර්න්මන්ට් එකක් තියෙනවා. සොවර්නිටි එකක් තියෙනවා. ඒ කියන්නේ ස්වරීභාවයක් එයාලට තියෙනවා. සරල උදාහරණ විදිහට අපි ගත්තොත් ලෝකයේ තියෙන ඕනම රටක් අපිට ස්ටේට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ලෝකයේ ගත්තාම රටවල් 195ක් වගේ තියෙනවානේ. මේ 195න් 193ක්ම UN සංවිධානයට ඇතුළත් වෙලා තියෙන රටවල්. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාව, ඉන්දියාව, චයිනා, ජපාන්, US මේ වගේ ලෝකයේ තියෙන සෑම රටක්ම ස්ටේට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ස්ටේට්ස් එකක් වැදගත් වෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ ෆොරින් පොලිසි තීරණය කරන්නේ මේ ස්ටේට්ස්. ඒ වගේම ඉන්ටර්නැෂනල් ඇග්‍රීමන්ට්ස් සයින් කරනවා, වෝර් ඩික්ලෙයාර් කරනවා, පීස් ට්‍රීට්ස් අත්සන් කරනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස් වල සමාජිකයන් වෙනවා. මේවා තමයි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ස්ටේට්ස් වල තියෙන වැදගත්කම්. ඉතින් අපි උදාහරණයක් විදිහට කතා කරොත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ෆිෂරි ඉෂුස් එකක් ඇති වුණොත් ඒ ගැන සාකච්ඡා කරන්න ගවර්න්මන්ට්ස් දෙක එකතු වෙනවා. ඒ වගේම චයිනා US අතර ට්‍රේඩ් ඩිස්පියුට්ස් තියෙනවා කියලා අපි දන්නවනේ. මේ ප්‍රශ්න ඇති වුණාම ස්ටේට්ස් දෙකක් අතර ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මේගොල්ලෝ එකතු වෙලා මේ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. මේ විදිහට ගත්තාම ස්ටේට්ස් කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ප්‍රයිමරි ඇක්ට් එකක් කියලා අපිට සරලවම පැහැදිලි කරගන්න පුළුවන්. ජාත්‍යන්තර සම්බන්ධතාවල දෙවෙනි ප්ලේයර්ස්ලා තමයි, එහෙමත් නැත්නම් දෙවන වැදගත් ඇක්ටර් කැටගරි එක තමයි ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස්. මේවා කන්ට්‍රීස් කිහිපයක් එකතු වෙලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කන්ට්‍රීස් අතර ඇතිවන කෝපරේෂන්ස් වැඩි කරගන්න, ඒ වගේම කොමන් ප්‍රොබ්ලම්ස් විසඳ ගන්න වගේ දේවල් වලට මේ ඕගනයිසේෂන්ස් වැදගත් වෙනවා. උදාහරණ විදිහට අපි කතා කරොත් යුනයිටඩ් නේෂන්ස්, එහෙම නැත්නම් අපි සරලව දන්නවා UN කියලා. ඊට අමතරව IMF, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ්, වර්ල්ඩ් බැංක්, වර්ල්ඩ් හෙල්ත් ඕගනයිසේෂන්, එහෙම නැත්නම් WHO මේ වගේ දේවල් අපිට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස් විදිහට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේගොල්ලෝ කොහොමද අපිට වැදගත් වෙන්නේ කියලා. අද ලෝකයේ ඇතිවන බොහෝ ප්‍රශ්න වලට රටකට තනියම විසඳුම් හොයන්න බෑ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ඇතිවන ක්ලයිමේට් චේන්ජ් නිසා ඇතිවන ස්වභාවික විපත් විශාල වශයෙන් ඇති වෙනවා. ඒ වගේම COVID-19 වගේ පැන්ඩමික්
මේ වගේ ප්‍රශ්නයක් ආවහම රටකට තනියම මුහුණ දෙන්න අමාරුයි. ඉතින් මේක ග්ලෝබල් ප්‍රොබ්ලම් එකක් විදිහට සලකන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී World Health Organization එක මේවට මැදිහත් වෙලා countries වලට ගයිඩන්ස් ලබා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉකොනොමික් ක්‍රයිසිස් කාලෙදී IMF එක වැදගත් භූමිකාවක් ඉටු කරා ලංකාවට ලෝන්ස් ලබා දුන්නා. මේ වගේ උපකාර ලබා දීලා. ඉතින් මේ නිසා ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස් ග්ලෝබල් කෝපරේෂන් ප්‍රොමෝට් කරන්න ඉතාමත් වැදගත් කාර්යයක් ඉෂ්ට කරනවා. තුන්වෙනි එක තමයි non-governmental organizations. එහෙම නැත්නම් NGOs. NGO කියලා කියන්නේ government එකට අයත් නොවන organizations. මේ organizations political power එකක් නැති වුණත් international issues වලට විශාල බලපෑමක් සිද්ධ කරනවා. උදාහරණ විදිහට Red Cross, ඊට අමතරව Amnesty International, Human Rights Watch සහ Greenpeace වගේ NGOs අපිට මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඉතින් මොනවද මේ NGOs හරහා සිද්ධ කරන්නේ ලෝකයට? NGOs වැඩිපුරම ක්‍රියා කරන්නේ human rights, environmental protection, disaster relief, ඒ වගේම humanitarian assistance වගේ ක්ෂේත්‍රවල තමයි මේ NGOs කටයුතු කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් සුනාමි වගේ ඩිසාස්ටර් වලදී NGOs බොහෝ විට රිලීෆ් ඇසිස්ටන්ස් ලබා දෙනවා. ඒ වගේම වැදගත්ම කාරණයක් තමයි human rights violations ගැන රිපෝර්ට්ස් හදලා පබ්ලිෂ් කරනවා. මේ නිසා ගවර්න්මන්ට්ස් වලටත් ප්‍රෙෂර් එකක් ඇති කරන්න NGOs වලට පුළුවන්කමක් තියෙනවා. අපි ඊළඟට හතරවෙනි ප්ලේයර්ස්ලා විදිහට කතා කරන්නේ multinational corporations. මේ multinational corporations කියලා කියන්නේ countries ගණනාවක් බිස්නස් කරන huge companies වලට. එක්සැම්පල් විදිහට Apple, Google, Microsoft, Amazon වගේ ආයතන ගණනාවක්ම මේ multinational corporations වලට අයිති වෙනවා. දැන් අපි බලමු මේ multinational companies වල importance එහෙම නැත්නම් වැදගත්කම් මොනවද කියලා. අද වෙනකොට සමහර multinational companies වල annual income එක පුංචි රටවල් කිහිපයක GDP අගයටත් වඩා වැඩි. ඒ කියන්නේ GDP කියලා කියන්නේ gross domestic products. ඒ කියන්නේ දල ජාතික නිෂ්පාදන අගයටත් වඩා වැඩි. ඉතින් මේ ආයතන investment කරනවා, jobs create කරනවා, ඒ වගේම technology spread කරනවා, ඒ වගේම global economy එකටත් influence කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් Apple කම්පැනි එක චයිනා, ඉන්දියා, US වගේ රටවල් කිහිපයක ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් මේන්ටේන් කරනවා. මේ නිසා පොලිටිකල් ඩිසිෂන් වලටත් ඉන්ඩිරෙක්ට් ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා මේ මල්ටිනේෂනල් කෝපරේෂන්ස් හරහා. පස්වෙනි එක තමයි ඉන්ඩිවිජුවල්ස්. සමහර අවස්ථාවල එක් පුද්ගලයෙකුට උනත් ඉන්ටර්නැෂනල් පොලිටික්ස් වෙනස් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට පොලිටිකල් ලීඩර්ස්ලා, ඩිප්ලොමැට්ස්, ඉන්ටර්නැෂනල් මෙඩියේටර්ස්ලා මේ වගේ ලෝක නායකයෝ ගන්න ඩිසිෂන්ස් නිසා බොහෝ වෙලාවල් වලට මේක ලෝකයට ඉම්පැක්ට් වෙනවා. මේ ගැන කතා කරනකොට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන තැනක් ගන්නවා. ඔහු විසින් ගන්නා විදේශ ප්‍රතිපත්ති තීරණ ලෝක දේශපාලනයට විශාල බලපෑමක් ඇති කරනවා. ඔහු විසින් ගන්නා ලද විදේශ ප්‍රතිපත්ති විදිහට පැරිස් කිවිසුමෙන් එක්සත් රාජධානිය ඉවත් කර ගැනීම, චීනය කෙරෙහි වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීම, ඒ වගේම මෑත කාලයේදී ගල්ෆ් රටවල් අතර සිද්ධ වෙන යුද්ධයට මැදිහත් වීම වගේ දේවල් එක් පුද්ගලයෙකු විසින් ගන්නා තීරණ මුළු ග්ලෝබල් එකටම ඉම්පැක්ට් වෙන විදිය අපිට උදාහරණ සහිතව පෙන්눔 කරනවා. ඉතින් මේ විදිහට සමහර අවස්ථාවලදී එක් පුද්ගලයෙකුට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වෙනස් කිරීමේ හැකියාව තියෙන බව අපිට හොඳින් පැහැදිලි වෙනවා. හරි, මේ විදිහට අද අපි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල මේන් ඇක්ටර්ස්ලා ගැන කතා කරා. ඒ අනුව ප්‍රධාන ඇක්ටර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. states, international organizations, NGOs, multinational corporations, individuals. ඉතින් මේ විදිහට සියලුම ඇක්ටර්ස්ලා එකිනෙකා සමග ඉන්ටරැක්ට් වෙලා තමයි ග්ලෝබල් පොලිටික්ස් ෂේප් කරන්නේ. එහෙනම් අද වීඩියෝ එක මම අවසන් කරනවා. ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල වැදගත් මාතෘකාවක් අරගෙන අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. See you in the next video.